ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලට කොහොමද? මං නම් සාමාන්‍ය විදියට ඉන්නවා මේ දවස් පොඩ්ඩක් ලෙඩ වුණා. ඉතින් වොයිස් එකත් පොඩ්ඩක් අවුල් ගිලා තින්නේ වැඩි ගණන් ගන්න එපා ඒක. ඒකනේ මේ යාළුවනේ මේ දවස්වල මේ පොඩ්ඩක් හරි කලබලේ නේද? පොඩ්ඩක් අර මොකක්ද අර ආණ්ඩුව පන්නන කේස් එකක්ද මොකද්ද තියෙනවා නේද? ඒකින්ද පොඩි ඒවා ඒත් එක්කම හැදෙන්න වගේ දැන් මේ හාමුදුරුවෝ පොඩ්ඩක් මේ කුලප් වෙලා තියෙන්නේ නේද? පිළිම කන්නවලු මොනවද කිය නේද? ඉතින් ඒත් එක්කම මේ ළඟදි මේ ඊයේ පෙරේදා වුණා නේද යාළුවනේ මේ බෞද්ධයන් නිරාගමික වීම බෞද්ධයන් අන්නාගමිකරණය වීම වළක්වන්න මේ රජයට බල කරලා මේ හාමුදුරුවෝ ගියා නේද? ඇත්තටම මං අහන්න කැමති ඒකට වග කියන්න ඕන ඔයාලද රජයේද කියලා මුලින්ම. හොව් අනේ හාමුදුරනේ තරහ අවසර පොඩ්ඩක් ඔය කුලප්පුව මගහැරලා පොඩ්ඩක් බංකුවක් කරන වාඩින්නකො විනාඩි 5කට මම මේ අහන ප්‍රශ්න ටිකට කරුණා කළා තරහ අවසර උත්තර දීලා මම වැරදි නම් විතරක් ආයේ පාට බහින්. අනේ අනික මම මේ අහන්න ප්‍රශ්න හොඳ හාමුදුරුවෝ කෙනෙක් ගෙන්නන්නේ නෙවෙයි. ඇත්තටම බෞද්ධ ආගම රකින්න හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි. මේ පන්සල් වල අර සිවුරු දාගෙන ඉන්නේ අර බිස්නස් කරන්න. අර පන්සල් වල අර මොකද්ද අර අහල පහල ගෑනුවට හරියට කහිත කලකිරන අන්නේ හාමුදුරුවන්ගේ තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. මේ ගොඩක් පන්සල් වල එහෙම අය ඉන්නවනේ. එයාලා උත්තර දෙන්නකෝ. පළවෙනි ප්‍රශ්නය. කටිනේ ඔයාලා බිස්නස් එකක් කරගන්නේ ඇයි? හරිද? කටිනේ බිස්නස් පිරිකර බිස්නස් එකේ ප්‍රධාන කාල සීමාව තමයි මේ කටින. ඔව්. ඔයාලට ගාණක් දෙනවා. ඒ වගේම ඔයාලා ආපහු විකුණලා ගාණකුත් ගන්නව නේද? එතකොට ඒවට අන්‍යාගමිකව වෙන්නේ නැද්ද මිනිස්සු? ඒවට කලකිරිලා. කාරණේ. අපි කියමුකෝ ඉතින් ඔය පිරිකර පන්සල් වලට හැම වෙලෙම එනවා වැඩි වෙලා කියලා. ඇත්තටම ආමුදුන්ට තියාගන්න ඉඩ නැති හින්දා විකුණනවා කියලා. විකුණුවත් කමක් නැහැ. ඈ විකුණන සල්ලි වලට ඔයාලා මොනවද කරන්නේ? ඈ විකුණන සල්ලි හොර ගෑනුන්ට දෙන කට්ටිය ඉන්නව නේද? ඈ ඒ සල්ලි ඔයාලට අහිංසක මිනිහට ගයක් හදාගන්න, අහිංසක ළමයිට ඉගෙන ගන්න, ඈ මොකක් හරි සමාජ සේවයකට ඉස්පිරිතාලයක ඇඳක් කරන් දෙන්න හරි බැයිද ඔයාලට? ඊළඟ කාරණේ හරිද? ඔයාලා මහලොකොට සාන්ත දාන්තින්ත බෝගස් වගේ ඉන්න දඟලනව නේද? ඇත්තටම ඈ මේ පන්සිල් පද පහවත් රකින්න බැරි නම් ඔයාලා ඇත්තටම අපි වගේ ගිහියොන්ටත් වැඩිය ඔයාලා වගේ අය පාපතරයි හිරිකිතයි නේද? ඉතින් ඒවට මිනිස්සු ඉඳීද නිරාගමික නොවි. ඔයාලගේ පන්සලේ දායකෙන් ගුණත් ඔයාලගේ පන්ති ભેද නැද්ද? තියෙන මිනිස්සයාට හොඳට මූණ පුරා hina වෙලා කතා කර නැති මිනිහා ගාව රවලා පුප්පලා යන්නේ නැද්ද ඔයාලා? එතකොට ඒවට මිනිස්සු කලකිරෙන්නේ නැද්ද? වෙන ආගම් වලට යන්න හිතෙන්නේ නැද්ද? පන්සලකට යන්න හිතයිද ඒ වගේ මූණක් බලලා ඔරවද්දි මිනිස්සු? කියන්න තර අවසර ගමකට තියෙනවා. මේ වැරදි කියන්නේ හොඳ හාමුදුරට නෙවෙයි. අපේ බුදු හාමුදුරන්ගේ කාලේ ඉඳන් ඒ හොඳ ගති ඒ විනය රකින්න හොඳ හාමුදුරුවෝ සාමත් ඉන්නව නෑ කියන්නේ. මේ කියන්නේ මේ ප්‍රශ්න ටික ඇහුවේ මං අර චීවරේ කියලා නමට චීවරේ පොරවන් ඉන්න පන්සල් අතුරේ läගලා ඉන්න පන්සල් වලට හෙනයක් වෙච්ච අර බිස්නස් කාර්යයන්ගේ ඈ කහසිවුරු බිස්නස් කාර්යයන්ගේ තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. ඔයාලා වගේ අය ලොකු පන්සල් වල කියන්න ඕනේ නැහැ අටමස් ස්ථානේ අර වගේ. ඒ වගේ පන්සල් වල ඉඳන් ලොකු හැම පන්සලකම ඉන්න හොඳ අයත් ඇති. ඔයාලට ඒ වගේ ලොකු පන්සල් වල ඉඳන් පොඩි පන්සල් ගමේ පන්සල දක්වාම ඉන්නවා මේ කට්ටිය. වෙන ආගම් වල
මිනිස්සුන්ට හරි ආදරේ මේ ඒ ආගමේ කට්ටි මිනිස්සුන්ගේ සැප දුක හොයලා තරුණයොත් එක්ක හොඳින් වැඩ කරනවා. දැන් මුස්ලිම් ආගම උනත් මිනිස්සුන්ට සෑහෙන සලකනවා. එතකොට ඒ වගේ ආගම් වලට යන්න ආස හිතන මිනිස්සු. ක්‍රිස්තියානි ආගම උනත් තරුණයන්ට සෑහෙන අත දෙනවා. ඔය කලා කටයුතු වලට ඒවට මේවට පල්ලි වලින් සෑහෙන මේ පන්සල් වලින් එහෙම මොනවත් වෙන්නේ නැහැ. තරහට නෙවෙයි කියන්නේ. මේවා වෙන්න ඕන දේවල් මිනිස්සුත් එක්ක සම්බන්ධතාව වැඩි කරගන්නවා. නැත්තම් කොහොමත් ඔයාලා ඔය එක එක වටපඩයන්ගේ කොන්ත්‍රාත් කරාට දෙක ණයට කැස්සට බෝඩ් අරන් පාරේ උද්ඝෝෂණ කරාට මේව හරියන්නේ වැරද්ද තියෙන ඔයාලගේ ලොකුම වැරදිකාරයා ඔයාලා මේ කහසිවුරු බෙඩ්ෂීට් කාරෝ අනිවාර්යයෙන් මේවා අහලා හැදෙන්න නැත්තම් කරුණා කළා පවුනදී සිවුරු ඇරලා යන්න කියන එක විතරයි මං ඉල්ලන්නේ.